අද දෙවෙනි දවස අපි යනවා චුට්ටක් එළියට. මොකද මට බඩුව ගන්න තියෙනවා. අපි යන්නේ අද ලොකු සුපර් මාකට් එකකට. කියන්නේ ඒක shopping mall එකක්. ඒකට යන්නේ. මොකද පයින් යන්න බෑ. පයින් යන්න දුරක තිබ්බත් ඒකට පයින් යන්න බෑ. මොකද හිම වැටෙනවා තාම. වල්පේ නැති. ඒකට අපි යන්නේ අද ටැක්සි එක යන්නේ. වීඩියෝත් එක දිගටම ඉන්න. විස්තරය හම්බෙමු. ඔව් දැන් ටැක්සි ආවා. දැන් ඉස්සරහට යනවා දැන් ටැක්සි. වල්පේ නැති හිම වැටෙනවා තාම. මේ විදිහට තමයි දැන් ඉලි වෙන්නේ අපිට. අපි ඉස්සරහදී හම්බෙමු වීඩියෝ එකේදී. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් ටැක්සියෙන් බැස්සා. මේ ඉන්න අපිත් එක්ක යන යාළුවොත් එක. hello. අපි දැන් ඉස්සරහට යනවා. ඔයාලට අර පේන්නේ අපි යන shopping mall එක. දැන් අපි යන්නේ. තාම වෙන්නවා. ගොඩක් සීතලයි. අපි ඉස්සරහදී වීඩියෝ එකක් ඇතුලෙන් හම්බෙමු. ආවෙන් බොඩා. හරි. right. Oi, Bebang. Betul nih Pak. Mi balapan naik lagi urun. Hey. Wal pengen ඉමත් එක්ක අපි දැන් සෙල්ලම් කරා ගොඩක් සීතලයි. ඒ වුණාට ආසයි එහෙම දකිද්දි. මෙතන නත්තල් ගහක් තියෙනවා. මේ ඉන්නේ අපිත් එක්ක අපි යාළුවෝ. මේ ඔයාලට වෙනදී මේ නත්තල් ගහ සාමාන්‍ය මාත් එක්ක සාපේක්ෂවදී අඩි 15ක් විතර උසයි. ඔයාලට පේනවාදී අපි දැන් සෙල්ලම් කරා හිම වලින්. ඔය තවනේ අඩියකට එකමාරකට වැඩි හිම වෙట్లా තියෙන්නේ. බිම තනි කරම තියෙන හිම. ඔය ඔයාලට පේනවාදී. දැන් අපි යන්නේ shopping mall එක ඇතුළට. ඒක ඇතුළෙන් අපි හම්බෙමු. අපි දැන් shopping mall එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේවා තමයි ඇතුළට තියෙන්නේ. Hello, my brother. Assalamualaikum. Ada. Okay, kiva. Yo. මෙහා ගොඩක් මිත්‍රශීලී. ඒ දෙන්නා අපිට හම්බෙන්නේ. මෙයාලා ගොඩක් දැන් උත්සව කාලෙද ගොඩක් සෙනග ඉන්නා මේ shopping mall එක ඇතුලේ. ඔයාලා පේන්නේ. දිගටම වීඩියෝ එකක් තින්න. මෙයාගේ ඔයාලට වීඩියෝ අපි අරන් එන්නම්. අපි දැන් ඉස්සරහට යනවා. මොනවද shopping mall එක ඇතුලේ තියෙන්නේ. මේ ඉන්නේ අපිත් එක්ක යන යාළුවෝ. දැන් ඉස්සරහට යනවා. අපි යන්නේ අපේ යාළුවෙක්ගේ ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ගිහිල්ලා තිනවා. අපේ ඩිස්ප්ලේ එක දාගන්න යන්නේ. ඔයාලා වෙනම දැක්ක ඉස්සරහා මේ තියෙන නත්තල් ගහක් තියෙනවා වෙනවද? මොකද මෙයාලා නත්තල් සමනන්නේ දැන් ඉඳන් මේ තියෙන නත්තල් ගහක් තියෙනවා වෙනදී. මට තව බඩුව එකක් ගන්න තියෙනවා. ප්‍රතිකඩයක් තියෙනවා. මේක ඇවිල්ලා ගොඩක් ලොකු shopping mall එකක්. මේ දවස්වල මෙයාලගේ උත්සව කාලේ ඉඳලා ගොඩක් දේවල් මේකේ මම දාලා තියෙනවා. දිගටම වීඩියෝ එකක් තින්න. ඉස්සරහින් හම්බුමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කියන්නේ ෆෝන් සියලුම විදුලි උපකරණ ගන්න පුළුවන් shopping mall එකේ තියෙන එක shop එකකට. මම selfie stick එකක් ගන්නවා නම් මම ඒකට ගොඩක් මේකට ආවේ. ඔයාලට නැති සියලුම දේවල් මේකේ තියෙනවා. මේ විදිහට වල් දෙක ගන්න පුළුවන්. විදුලි උපකරණ සියලුම දේ මේකේ තියෙනවා. අපි දැන් මේ හොයන්නේ selfie stick එක. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මේ වගේ වීඩියෝ වලට අපිට මම දිගටම කියනවා.
ඔයාලට පේනවාද ගොඩක් හයියෙන් වැටෙනවා අපි දැන් ඉස්සරහට යනවා මොකද මට සෙල්ෆි ස්ටික් එකක් ගන්න ඕනේ තාම අපිට සෙල්ෆි ස්ටික් එකක් හම්බුන්නේ නැහැ මොකද එළියට යන්න ගොඩක් අමාරු හින්දා මේ හරි අමාරුයි ඔයාලට පේනවාද ගොඩක් හයියෙන් වැටෙනවා මෙන් පැවුනට අපි දැන් ඉස්සරහට යනවා මේ සෙල්ෆි ස්ටික් එකක් ගන්න මම හිතන්නේ අර කඩේ මම හිතන්නේ තියෙන්න ඕන මොකද අපි ඒකට කලින් ගිහිල්ලා තිනවා ඒකෙන් ඒ කඩේට ගිහලා පොඩ්ඩක් බලන්න යන්නේ සෙල්ෆි ස්ටික් එකක් ගන්න දැන් අපි එළියේ අපි දැන් මේ කැෆේ එකක් ගාව ඉන්නේ අපි දැන් මොන හරි අන්න ඕනේ එළිය ගොඩක් සීතලයි මුලින් අපි කාලා අපේ වැඩ ගැන ටිකක් බලන්න ඕන අපි දැන් මේ රෙස්ටුරන්ට් එක ඇතුළට යන්නේ ini tempat restoran itu ini ke jati kayak ini production lagi na walaupun ini cam jati kayak api meterin cam ganno ne මෙන්න මෙතන ඩිස්ප්ලේ එකකින් අපිට තෝරලා තමයි අපි ගන්න ඕනේ කැමරා ඩිස්ප්ලේ එකෙන් තෝරලා තමයි අපි ගන්න ඕනේ අපි දැන් ඕඩර් එක දැම්මා අපේ කැමරා ටික තාම රෙඩි වෙන ගමන් තියෙන්නේ අතන අර තියෙන පේන ඩිස්ප්ලේ එක තමයි අපේ කැම එක රෙඩි වෙනවද නැද්ද කියලා අපි බලා ගන්න පුළුවන්. දැන් අපි කට්ටිය ඉඳගෙන ඉන්නවා අපේ ඕඩර් එක ලැහැත්ති වෙනකන්. ඕඩර් එක දාලා තියෙන්නේ. අපි දැන් අපේ බර්ගර් ටික හරි ගියා. තමයි අපේ බර්ගර් ටික දුන්නා. දැන් මේ කරන්න තියනවා. අපේ ටේබල් එකට ඔයාලා පේන්නේද? අපේ යාළුවෝ බලාගෙන ඉන්න දැන් කන්න. ඔන්න බර්ගර් ටික ආවා. මේ තමයි බර්ගර් ටික තියෙන්නේ. මේ විදිහට තමයි අපේ බර්ගර් ටික ඇවිල්ලා තියෙන්නේ. වලපෙන් මාර ලස්සන ලුක් එකක් තියෙන්නේ. රහ කොහොමද දන්නේ නැහැ හැබැයි බලමු අපි කාලා. ඔව් දැන් අපි මේ බර්ගර් කන්නේ නැහැ. කෑල්ල කාගොල්ලෝ කොහොමද රස කියලා. Sudah selesai. අපි දැන් කාලේ ඉවරයි. අද අපි මෙන් එළියට ආවා. අපි දැන් යනවා ෆිල්ම් එකක් බලන්න. මෙතන මේ දින මේක තමයි මේක තියෙන්නේ. අංගර වල වෙන්නේ නැති. අන්නරාගේ තමයි ෆිල්ම් බලන්න තැන තියෙන්නේ. අපි එතනට යන්නේ. අපි දැන් මේ කඩේකට ආවා. මේකේ තියෙනවා අත් ග්ලව්ස් ඒ වගේ විවිධ දේවල්. එතකොට අයිස් කැප් වගේ දේවල්, ජැකට්. එතකොට හිමේ ස්කේට් කරනකොට දාන සපත්තු වලට මේ පේන්නේ නැති. මේ දේවල් තමයි ගොඩක් මෙහි තියෙන්නේ. මොකද දැන් මේ හිම වැටෙන කාලේ ඉඳලා ස්කේට් කරනකොට දාන දේවල් තමයි ගොඩක් මේ කඩේ තියෙන්නේ. දේවල් තියෙනවා වලට පේන්නේ නැති. අපි ඉස්සරහට යන්. ගොඩාක් මේ අය මෙහි සීත කාලට ජැකට් තමයි ගොඩක් ගන්න. මෙතන තියෙනවා ඩ්‍රම් බෙල්. ඒ කියන්නේ ජිම් වල තියෙන දේවල් තියෙනවා මෙතන වලට පේන්නේ නැති. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. වොලිබෝල්, ෆුට්බෝල් වගේ දේවල් තියෙනවා. බාස්කට්බෝල් එක පේන්නේ නැති. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆිල්ම් මෝල් එක ගාවට. ෆිල්ම් මෝල් එක කියන්නේ මේක ඇවිල්ලා 7D වීඩියෝ තියෙන මේකේ. වෙනස් මේකට තමයි තියෙන්නේ. සාමාන්‍ය ෆිල්ම් බලනවා නම් අපි යන්න ඕන මෙතන. කියන්නේ මේක ඇතුළේ තමයි ඒ ෆිල්ම් තියෙන්නේ. මෙතන තමයි අපි සල්ලි දීලා ඉවරලා යන්න ඕන ඒ ෆිල්ම් එක බලන්න. අපි දැන් ෆිල්ම් මෝල් එකේ
ඇතුළට යන්නේ. ඉතින් අපි අදාළ ෆිල්ම් එක සිලෙක්ට් කරගන්න ඕනේ. Good. Хорошо. Хорошо. අපි ෆිල්ම් එක සිලෙක්ට් කරගත්තට පස්සේ මේක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළේ තමයි අපිට ෆිල්ම් එක බලන්න තියෙන්නේ. ගොඩක් ලස්සනට තියෙයි. වීඩියෝ එකත් එක්ක දෙමින් අපි ඔයාලට ඒක පෙන්නන්නම්. අපි කොහොමද ඒක අත්දැකීම ලබා ගත්තේ කියලා. තාම ෆිල්ම් එක තෝරනවා බලන්න මොකක්ද කියන එක. මේකට ඉන්නේ. කටිලා ඉන්නේ අපි ෆිල්ම් බලන්න. ඉඳ ගන්නවා. අපි බලමු ඒක අපි දැඟලට අපි ගොඩක් බය වුණා කියන්න. අපි බැලුවේ මේ මෙතන තියෙන මෙන්න මේක තමයි අපි බැලුවේ. ඒකට ගොඩක් බය වුණා අපි. ඔයාලට වීඩියෝ දකින්න ඇති. ඒක ලස්සනයි ගොඩක්. මීන පිට එක අපි යාළුවෝ. ඔයාලට මේ ඉස්සර පේනවා ඇති මෙහෙ නත්තල් තෑගි බෙදලා දීමේ වැඩසටහනක් යනවා. මම හිතන්නේ මේක මේ මේ පොඩි ළමයින්ට තමයි මේක කරන්නේ. ඔය විදිහට තමයි යන්නේ වෙන්නේ වැඩේ. ලස්සන තෑගි බෙදලා දෙනවා. මේ විදිහට. Девочка Алиса, где-то держи. И тебе конфетки, пожалуйста. මේ දැන් මේ උත්සව කාලේ ඉඳන් මේ වගේ වැඩසටහන් මේ ගොඩක් තැන් වල තියෙනවා. ඒ නිසා යන්න. Куда ты пошел, Коля? ටිකටම වීඩියෝ එකක් එක්ක ඉන්නවා. Так, දැන් shopping mall එකෙන් එළියට යන්න යන්නේ. එළිය දැන් අපි එනකොටත් වඩා ගොඩක් හයියෙන් හිම වැටෙනවා. ඔයාලට පෙන්නන්න. දැන් ඉස්සරට වඩා ගොඩක් සීතලයි. මොකද මේ ජනවාරි මාස වෙනකොට ගොඩක් හිම වැටෙන හින්දා සීතල වැඩි දැන්. ඔයාලට වෙනදී හිම වැටෙනවා සම්පූර්ණයෙන්ම. මේ විදිහට තමයි පෙන්න තියෙන්නේ. අපි කරේද දැන් ටිකක් අවස්ථලා තියෙනවා. මේක ඇතුලේ අපිට පේන්නේ මේ විදිහට වද අතන පේනවා ඇති අපි එනකොට නම් මෙතන අතල් ගාර තියෙන්නේ. දැන් අපිට යන්න තියෙන්නේ පයින් නම් යන්න අමාරුයි. පයින් යන්න පුළුවන් වුණත් දැන් පයින් යන්න බෑ මොකද හිම වැටෙන ගොඩක් හයියෙන්. පොඩි දුරක් යද්දී අපිට අමාරුයි මොකද අපිට මේ කාලගුණේ වරොත් වෙන තියෙනවා. අපි ටැක්සි එක දා ගන්න ඕනේ යන්න. අපේ යාළුවෝ එනකන් ඉන්න ඕන යන්න. එයාලා තවතන ඉන්නේ.
බඩු ඒව අරගෙන ඔක්කොම කරන් ඉවරයි. ඊට දැන් ටැක්සි එක දාගෙන අපි දැන් යන ගමන් ඉන්නේ අපි හොස්ටල් එකට. තාම ඉන්නවා වල්පේ. අපි දැන් හොස්ටල් එක ගාවට ආවද? අතින් අපි ටැක්සි දැන් ඉන්නවා. අපි ඉස්සරහදී තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. දිගටම my channel එකත් එක්ක ඉන්න. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු.